Hello, welcome back to my YouTube channel. වැහිදිය මහා බිමතෙමුවට බිම අද නම් මම ඔයාලට අරන් ආවේ මගේ රූම් මේකෝ එක. ඔන්න ඉතින් උදේම වැඩ ටික සේරම ඉවර කරලා වොෂ් එකක් දාගත්තා. එක්සෑම් ඉවර නිසා මට හිතුණා මගේ රූම් එක වෙනස් කරා නම් හොඳයි කියලා. එක්සෑම් එක හන්දා රූම් එකේ මුකුත්ම කළේ නෑනේ ඉතින්. රූම් එක ඉඩ ගොඩක් ගිහින් තිබුණේ ස්ටඩි ටේබල් එකට. ඉතින් මට හිතුණා ස්ටඩි ටේබල් එක දැන් අයින් කරා නම් හරි කියලා. අම්මගෙන් උදව් අරන් මං ස්ටඩි ටේබල් එක නම් මගේ කාමරෙන් එළියට දැම්මා. ඉතින් මට ව්ලොග් එකක් කරන්න හිතුනේ ඊට පස්සේ. ඉතින් එතනින් පස්සේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මං අරගත්තා. මුලින්ම මං ඩ්‍රෙසින් ටේබල් එක අස් කරගත්තා. මේක ඇතුලේ ගොඩාක් බඩු දාලා කිසි පිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් මං ඒ ටික මුලින්ම අස් කරලා ඉන්නේ. මට ගොඩාක් වෙලා ගියේ ඒක අස් කරගන්න තමයි. ඊට පස්සේ කොළ කෑලි ටිකක් තිබිලා මං ගියා ඒ ටික පුච්චලා දාන්න. ඔන්න ඉතින් වැඩක් කරන්න ගියා මොකක් හරි අකරතැබ්බයක් වෙනවනේ. එතනදී මගේ අතත් පිච්චුණා. අත පිච්චුන හින්දා අත දැවිල්ලායිනේ. මට ඉතින් එක දිගටම වැඩ ටික කරගෙන යන්න බැරි වුණා. මං ඉතින් සැරෙන් සැරේට පොඩ තමයි මගේ රූම් එක වෙනස් කරගත්තේ. ඔයාලටත් වෙලා තියෙනවද මේ වගේ මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒකට බාධා වෙන වැඩ? බලන්නකෝ ඉතින් මට නම් හැමදාම ඒ වගේ. මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් ඒකට බාධාවක් අනිවාර්යයෙන්ම එනවා. මොන බාධකවත් ඉතින් මම නම් සැලෙන්නේ. මං කරන්න ගත්ත වැඩේ මං කොහොම හරි කරලා ඉවර කරගන්නවා. ඒ තමයි මගේ විදිය. තිබ්බ අනවශ්‍ය බඩුත් සේරම අයින් කරන ගමන් තමයි මම මේ තියෙන්නේ. මං මේ වැය තියාගත්තේ මට ඕනම කරන ඕනම දේවල් ගැන ටික විතරයි. අනිත් සේරම අයින් කරලා වැඩක් නැති දේවල් මං ඒ ටික සේරම පිච්චුවා. මොකුත්ම තියාගත්තේ නෑ. අපිට අර පොඩි දෙයක් තියෙනවානේ. අස් කරද්දී ආයේ ඒක බලද්දී එතනින් ඕනේ කියලා හිතෙච්ච දෙයක් අපි තියාගන්න. හැබැයි මං දෙවෙනි පාර නම් මේක චෙක් කරේ නෑ. පළවෙනි පාරම එපා කියලා හිතන දේවල් සේරම අයින් කරලා දැම්මා. දැන් නම් ඉතින් තවත් කහලකට වැඩි වෙන එක විතරයි වෙන්නේ ගේ ඇතුලේ. ඉතින් මට ඕනි කහලකට වැඩි කරගන්න නෙමෙයිනේ. මට ඕනි තියෙන ටික අඩු කරගන්න. ඉතින් මම වැඩක් නැති සේරම ටික පුච්චලා දැම්මා. අන්තිමට මේ ඉතින් ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ බඩු ටික මං ලස්සනට හදාගෙන ඔන්න ඉවර කරා. ඒ වෙලාවට නම් මට පුදුම සතුටක් දැනුනේ. මොකද අමාරුම වැඩේ තමයි මම ඒ කරලා ඉවර කරේ. ඔන්න ඉතින් මං ඒ ටික පොඩ්ඩක් ක්ලීන් කරලා තියාගත්තා. මේ තියෙන ඉතින් ඊළඟට මට තිබ්බ අමාරුම වැඩි. මේක තවත් අමාරු වුණා ඉතින් මගේ අත පිච්චිලා නිසා. අත පිච්චිලා දැවිල්ලයි මේක හරව ගන්න තිබ්බ අමාරුවයි දන්නේ මම්ම තමයි. මේ අඳ ගොඩක් බරයි. එහෙට මෙහෙට හරවන්න කියන්නේ ඒක වෙන කෙනෙක්ගේ උදව් නැතනම් කරන්න අමාරුම වැඩ. කොහොම හරි ඉතින් මම ඒක තට්ට ගැනීම හදාගත්තා. කොහමද ඉතින් මම මේ ගොඩක් හයියෙන් වැඩ කරාට මම ඔක හරවගත්තේ හෙමින් සැරි. බෙඩ්ෂීට් ටිකත් මම ඔන්න හොදන්න දාලා මම මේ දැන් කරන්නේ එතන තිබ්බ කුණු ටික අයින් කරන එක. හොඳට අස් කරගත්තා ඉතින්. කාමරයක් ගොඩාක් කාලයකට අස් කරද්දී කුණු ගොඩාරියක් තියෙනවානේ. මම ඉතින් ඔක්කොම ෆුල් සුද්ධ කරා. පේනවනේ. ඔක්කොම සුද්ධ කරනවා ඉතින්. ඒ ටික අතු ගාලා ඉවර වෙලා මම ඔය කල්පනා කරන්නේ කොතෙන්ටද මගේ තියෙන දේවල් ටික දාන්න කියලා. ඇත්තටම මම කිසි අයිඩියා එකක් නැතුව තමයි මේක හදන්න ගත්තේ. පස්සේ මට හිතුණ තැන් වලට හිතුණ දේවල් දාලා තමයි මම හදාගත්තේ. ඊට පස්සේ ඉතින් මම මගේ කබඩ් එක හදාගත්තා.
හරිම තැන දෙන එක. මොකද ඔයිට කලින් ඔය ටෙඩියෝ ටිකේදී තැන් තැන්වල කිසිම තැනක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට හරියකට ඉන්න කියලා. මම ඉතින් ඒගොල්ලන්ට ඉන්න තැනක් හදලා දුන්නා. ඩ්‍රෙසින් ටේබල් එක තිබ්බ තැන ඔන්න ආයෙමත් වෙනස් කරා. මම කිව්වා මම කිසිම අයිඩියා එකක් නැතුව මේක හදන්න ගත්තේ කියලා. ඉතින් මට හිතුණු දේවල් හිතුණු තැන් වලට දාද්දි මේකත් තිබ්බ තැන මට හරියන්නේ නැහැ. මම ආයෙ ඒක තිබ්බ තැන වෙනස් කරා. ඔය දැන් මං තියාගන්නේ මට නැතුවම බැරි දේවල් ටික. මට හරිම පොඩි දේවල් ටිකයි නැතුවම බැරි. අන්නේ සුළු ප්‍රමාණය තමයි මම ඔය දැන් තියාගත්තේ. බලන්නකො ඉතින් කොච්චර චුට්ටයිද එතන තියෙන්නේ කියලා. මේ වැඩ ටික නම් කරලා ඉවරෙද්දි මට හරිම මහන්සි. මං ඒකින් දාන්න කොෆි එකක් හදාගත්ත මට බොන්න. මං දැන් ගොන්න ටක් ගාලා බිව්වා. මොකද මං හරිම බඩකින්නේ ඉඳී. මේ ටික මං කරන්න පටන් ගත්තේ රෑ වෙලා. මොකද මං ඊට ඉස්සෙල්ලා අම්මට උදව් කරන්න ගියා උයන්න. අම්මා ඉතින් තනියෙන් උයන්නේ. මං එයාට උදව් කරලා වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා ඔන්න රෑ ලේසි වැඩ ටික කරලා ඉවර කරා. මේ තියෙන්නේ මගේ ටේබල් එක හදාගන්න විදිය. මං චූටිම චූටි ස්ටූල් එකක් තමයි දාගත්තේ. මොකද මට දැන් අර ලොකු ස්ටඩි ටේබල් වැඩක් නැති නිසා. මේක උනත් දාගත්තේ මට පොත් ටිකක් තිබ්බා තියාගන්න තැනක් නැතුව. ඒකයි මම මේක දාගත්තේ නැත්නම් මම මේකත් දාගන්නේ නැහැ. ඇත්තටම මට ඕනේ කාමරේ තියෙන බඩු ගොඩක් අඩු කරලා තියාගන්න. ඊට පස්සේ ඉතින් මම මේ කරන්නේ අnder බෙඩ් ෂීට් එක දාගන්න එක. මං කලින් තිබ්බ ටික ක්ලීන් කරන්න දැම්මනේ. ඔන්න අලුතෙන් බෙඩ් ෂීට් දාලා මගේ කොට්ට ටිකේ තිබ්බ උර ටිකක් මම එකම පාටින් හදාගත්තා. මං ඔළුවේ තියෙන කොට්ටුරේ විතරක් වෙනස් විදිහට හදලා අනිත් ටික සේර මට උරුණ සුදු පාටින් දාගන්න. මට ඔය වෙද්දි තිබ්බේ සුදු පාට කවර දෙකයි. මං ඉතින් අම්මට කියලා ටක් ගාලා තව කවර දෙකක් මහගත්තා අනිත් කොට්ට දෙකට දාගන්න. මම හරි ආසයි පිළිවෙලකට වැඩ කරන්න. ඒ වගේම පිළිවෙලකට තියාගන්න ඕනම දෙයක්. ඉතින් මම එකම පාටින් හදාගත්තා. ඔළුවේ තියෙන කොට්ට එක විතරක් මම වෙනස් කරා කවරේ. මට ඕනුනේ ඒක අනිත් ඒවා අතරින් කැපිලා පේන්න. මගේ අnder හැපැත්තෙන් මම පොඩි ස්ටූල් එකක් තියාගත්තා මට ඕන දේවල් තියාගන්න. මම ඉතින් ඒකටත් රෙද්දක් අම්මට කියලා මහගත්තා. මම මේ දැම්මේ දැන් මේ රෙද්ද ඔන්න දැන් මට ඕන දේවල් ටික මම එතනින් තියාගන්නවා. මේ වෙද්දි ඒ කියන්නේ මම මේ වොයිස් එක මේ වීඩියෝ එකට දෙද්දි මගේ රූම් එක ওই විදියටත් නෑ. තාවත් වෙනස් වෙලා තියෙන්නේ. මම වීඩියෝ එක එහෙනම් ඉවර කරනවා. මගේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. Thanks for watching. Bye guys.